හැම කොටසක්ම මම කියන්නේ හැම පියවරක්ම මම කියන්නේ ගණිතය තුල ඇයි කියන මතවාදය ඇයි කියන කතාවත් එක්ක. දැන් අපි එක දිගට මිනිතේ ගණන් සෙට් එකක්ම හදලා ඉන්නේ පාස් පේපර්ස් ගණන් ටිකක්. උත්තර ටික හොයලා කරලා ඉන්නේ. මම කියන්නේ කෙනෙක්ට පුතා මගේ ක්ලාස් එකට එනවද නැද්ද කියලා බලන්න එළියේ තියෙන වීඩියෝ සෙට් එක බැලුවා නම් ඇති. ආයි තව කෙනෙක්ගෙන් මෙයා හොඳට උගන්වනවද නැද්ද මේකේ රිසල්ට් තියෙනවද නැද්ද කියලා එහෙම නැහැ. එහෙම බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා බලමු අපි මේ පාස් පේපර්ස් ගානක මිනිතේ කොටස රූපයක් මුකුත් දීලා නැහැ. වැල්වටාරන් ටිකක් තමයි තියෙන්නේ. වැල්වටාරන් ටික කියලා රූපය අඳිමු අපි. අරය සෙන්ටිමීටර් 2ක් වන ඝන යකඩ ගෝලයක් උණුකොට ගෝලයේ පරිමාවට සමාන පරිමාවක් ඇති ඝන ඍජු වෘත්ත කේතුවක් සාදා ගනු ලබන්නේ කේතුවේ පතුලේ අරය හා එහි ලම්බ උස අතර අනුපාතය 3/94 වන පරිදිය අපට සිරි. ඕම් බම් මූ කියන කතාවක්. මොකද්ද කියන්නේ? මොකද්ද මන් දස අනුපාතයකුත් අරන් එනවා. හා කමන්න යන්කෝ පල්ලෙහාට. ඊට පස්සේම කේතුවේ පතුලේ අරය දෙක වතාවක් තුනේහි ඝන මූලය බව පෙන්වා හරි ලඝු ඝන කෝක භාවිතය ඉතුරු ටික හදන්න කියලා කියනවා. රූපයක් අඳිමු අපි. රූපයක් අඳිමු. ඉස්ලාම තියෙනවා අපි ගාව මේ වගේ ගෝලයක්. ඔන්න දැන් අපි ගාව ගෝලයක් තියෙනවා. ඒකේ අර දෙකක් වෙච්ච ගෝලයක් තියෙනවා. අපි දැන් ඒක උණු කරලා ඒකෙන් හදනවා ඝන කේතුවක්. එක කේතුව එකයි හදන්නේ. වැඩි හදන්නේ නැහැ. මුකුත් ඒක කතන්දර ගොඩක් නැහැ. එක කේතුවයිලු හදන්නේ. කේතුව ඔන්න තියෙනවා. ඒ කේතුවේ අරය R. ඒ වගේම කේතුවේ ලම්බ උස H. ඊට පස්සේ කියන්නේ එම කේතුවේ ලම්බ උස සහ එහි අරය හා ලම්බ උස අනුපාතය. පතුලේ අරයයි ලම්බ උසයි අතර අනුපාතය ගානේ දීලා තියෙනවා 3/94 කියලා. අන්තිමට ඔක්කොම දීලා ඒ මිනිස්සයා අපිට කියලා තියෙනවා R කියන එක සමානයි කියලා පෙන්නන්ට කියලා දෙක වතාවක් 3 කියන කෙනාගේ ඝන මූලය බව. ඔන්නෝක තමයි අන්තිමට අපි නතර වෙන්න හදන තැන. පාස් පේපර්ස් ගානක අපි දැන් අහලා තියෙන දේවල්. ඉතින් ළමයි අපි දැන් මෙහෙම වැඩක් කරමු. මෙන්න මේ ගෝලය සම්පූර්ණයෙන් උණු කරලා උන්දව පාවිච්චි කරලා තමයි අපි මෙයාව හදන්නේ. අපෙන් අන්තිමට අහන්නේ මොකද්ද? කේතුවේ අරය. හරි. එහෙනම් ඔයාට මුකුත් හිතන්න ඕනේ නැහැ ලොකුවට. මෙයා උණු කරලා මෙයාව හදනවා ලෝහපත යන්නෙත් නැහැ මුකුත් නැහැ. එහෙනම් ඔයාට ලියන්න පුළුවන් වෙන්න ඕන එක දෙයක්. මොකද්ද? ගෝලයේ පරිමාව සමානයි. අර පැත්තෙන් මොකේටද සමාන වෙන්න ඕනේ? කේතුවේ පරිමාවට. එක කේතුවයි නේද පුතේ හදන්නේ? ක්ලාස් එකේ බබාලා එක කේතුවයි නේද හදන්නේ? ගොඩක් හදන්නේ නැහනේ. මේකෙන් ලෝහ කැල්ලක් අයින් කරලා හදනවත් නැහැ. ඔක්කොම උණු කරලා එකක් හදනව නේද? හරි. එහෙනම් හරි. බලන්න. ගෝලයේ පරිමාවට එන්නේ 3න් 4ක් ෆයි වතාවක් R ඝනය. ඊට පස්සේ ළමයි මොකක්ද දෙන්නේ දැන්? ඔන්න අන්න මේ මෙතන අර කලින් ගානේ කියලා දුන්නේ. කලින් ගානෙත් කියලා දුන්නා. මෙන්න මේ 3 කියන එක්කෙනාට ඝන මූලයක් වැටිලා දෙකට වැටිලා නැහැ. හැබැයි අපිට ඌට පියවරක් උඩින් හිතුවොත් තේරෙනවා ඔය ඝන මූලේ වැටුනේ බන් දෙන්නටම. දෙන්නටම වැටිච්ච ඝන මූලේ දෙක ඝන මූලෙන් නිදහස් වෙන්න නම් දෙකට තිබිලා තියෙන්න ඕනි ඝනයක්. දෙකට තිබිලා තියෙන්න ඕන මොකද්ද? ඝනයක් තිබිලා තියෙන්න ඕනේ. ඝනයක් තිබිලා තියෙන නම් ඒ ඝනය තමයි මේ තියෙන්නේ. හරි. එහා පැත්තේ දැන් කේතුවක පරිමාව හොයන්නේ කොහොමද? 3න් 1යි ෆයි R වර්ගය වතාවක් H. දැන් ඕන් නිදහසේ හදන්න මුලින්ම පළවෙනි පියවර විදිහට මේ ෆයිට ෆයි කපනවා. කපලා කියන්නේ මොකක්ද අදහස? නිකන් කපනනේ මොකක්ද අදහස? අපේ ඔළුවේ තියෙන මොකද්ද? දෙපසම වම සහ දකුණ දෙපැත්තම ෆයි වලින් බෙදනවා. එහෙම කියලා හිතාගෙන තමයි කපන්නේ. නිකන් මම මොකා දෙක වගේ කපලා අයින් කරන්නේ කටපාඩම් කරගෙන. ඊට පස්සේ දෙපැත්තම 3න් ගුණ කරනවා. මෙතන 3යි ඒ 3යි මේකයි කැපෙනවා මේ 3යි මේකයි කැපෙනවා දැන් ඉවරයි. දැන් 4 තියෙනවා. දෙකේ 3 බලය තියෙනවා. R වර්ගය තියෙනවා. H එකක් තියෙනවා. දැන් මගෙන් අහන්නේ අරය විතරයිනේ. එතකොට කොහෙන්ද යකෝ මේ H එකක් ඇවිල්ලා තියෙන්නේ? ඕන් දැන් විභාග පේපර් එක ලියන ගමන් ඌ හිතනවා. කොහෙන්ද මේ H එකක් ආවේ? මට උත්තරය ඇතුලේ තියෙන්නේ R එකකුයි දැන් ළඟට ඇවිල්ලා මේ H මොකද්ද මේ වදේ? අප්පට සිරේ. මේ එකක් දුන්නානේ. මෙතුවක්කල් පාස් පේපර්ස් වල අහලා නැති කතාවක්. ඒ කියන්නේ අරයත් ලම්බ උසත් අතර අනුපාතය 3:4යි. එහෙනම් අනුපාතය කන්වර්ට් කරන්න පුළුවන් මට මෙන්න මෙහෙම භාගයකට. R අනු H කියන්නේ R බෙදීම H. මෙතන එන්නේ 3 බෙදීම 4යි. දැන් මම මේක හරස් ගුණිතේ දාපුවාම මෙන්න මේ විදිහට 4ක් R සමානයි කාටද 3ක් H. නැත්තම් උතන තියාගෙනම හදන්නත් පුළුවන් මට. මම මොකද කරන්නේ? H වෙනුවට කෙනෙක්ව තනි කර ගන්නවා. H වෙනුවට දාන්න කෙනෙක් හොයා ගන්නවා. එහෙනම්
හතරක් ආර් බෙදීම 3 සමානයි කාටද h කියලා උත්තරයක් මම ඔහොම හදා ගන්නවා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මොකක්ද? දැන් තේරෙනවා මේ ගාන හදාගෙන මැද්දක් යනකොට උත්තරය ඇතුළට h එකක් රිංගලා තියෙනවා. h කියලා එකක් ගානේ අහන්නේ නැහැ. අන්තිමට r අහන්නේ. එහෙනම් පුතේ අපේ ඔළුව වැඩ කරන්න ඕනේ h ඉවත් කළ යුතුයි. එහෙනම් h වෙනුවට කෙනෙක් හදාගත යුතුයි. බැලුවා ඒකට මෙන්න මේක දෙන්නේ මොකටද? අරයත් උසත් අතර සම්බන්ධය අනුපාතයක් ලෙස ඒක පාවිච්චි කරා. එතනින් h වෙනුවට උත්තරයක් ගත්තා. හරිනේ. සුපිරි. සුපිරි. හරිද? සුපිරි. දැන් මොකද කරලා තියෙන්නේ? r වර්ගය මෙතන තියෙනවා. මෙන්න මේ හොයපු උත්තරේ h එක මෙතනට අරගෙන එනවා. හරිද? ඒක ඕනනම් කලින් හදලා ඒක එක කියලා දාලා මෙතනට එකෙන් වගේ අදහසක් දුන්නා නම් සුපිරි කියලායි කියන්නේ. දැන් මේ පැත්ත 4ෙන් බෙදුවා 4ට 4 ඒවා එකයි. එහා පැත්ත 4ෙන් බෙදුවා 4ට 4 ඒවා එකයි. ඔන්න දැන් ළඟ තියෙනවා මේ තුන හරස් ගුණිතයෙන් මේ පැත්තට අරගෙන ආවොත් 2 3 බලය වතාවක් 3 2 3 බලය වතාවක් 3 කියන එක සමානයි. එහා පැත්තෙන් r වර්ගය r වල එක සමාන පාද ගුණ කළ විට දර්ශක එකතු වෙනවා 2 1 3. අන්න හැම කොටසක්ම මම කියන්නේ හැම පියවරක්ම මම කියන්නේ ගණිතය තුල ඇයි කියන මතවාදය ඇයි කියන කතාවත් එක්ක. ඇයි මෙහෙම වුනේ? ඇයි මෙහෙම වුනේ? ඇයි මෙහෙම වුනේ මිසක් මේක මෙහෙම මතක තියා ගණන් කියන කතාවක් මගේ ඔළුවේ නෑ පුතා. දැන් ඝණය අයින් කරන්න ඕනේ. දෙන්නටම ඝන මූලය ගන්න ඕනේ. දෙන්නටම ඝන මූලය ගන්න ඕනේ. අන්න ඝන මූලයත් එක්ක ඝණය අයින් වෙනවා. ආන් කතාව. අන්න දෙකේ ඝනයේ ඝන මූලයේ තියෙනවා. මේක කැලි දෙකකට කඩද්දී දෙක ඝන මූලයෙන් නිදහස් වෙනවා. 3ට කැපෙන්න ඝන මූලයක් නැති නිසා 3 කියන එක එහෙමම ඉතුරු වෙනවා. මම දැන් හැරි බැලූ විට විභාග ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන ප්‍රකාශනයේ සහ මට ආව එක යස් මට උත්තරය ආවා. තේරුණාද මං කියන එක? මෙහෙම ගත්ත කට්ටිය මගේ දරුවෝ ටිකත් උත්සාහම් බාණ්ඩික්මන්ට. මේකේ තියෙන ලොකුම කතාව මේ මෙතන. සාමාන්‍ය පරිදි ලියාගෙන යන විට මේ මෙතනට ආවම මෙතනට ආපුවම එකපාර අපි ස්ටොප් වෙනවා. ටොක් ගාලා නතර වෙනවා. එච් එකක් ආවනේ. වදයක් නේ. එයා හරියන්නේ නේ. එයා වදයක් ගන්නට. එයත් එක්ක පහලට යන්න බෑනේ. එහෙනම් කල්පනා වෙනවා පටස් ගාලා. ඇයි අප්පා මෙහෙම එකක් දුන්නේ? ඇයි මේ අරය සහ උස අතර සම්බන්ධයක් දුන්නේ? අනුපාතය භාගයක් ලෙස හරස් ගුණිතය h හොයාගත්තා. h ඉන්න ඕනෙම තැනකට 4ක් r බෙදීම 3 ආදේශ කළ හැක. අන්න එකෙන් ආදේශ කළා. මෙතින් එකෙන් මේ ටීට් හරි. ඊට පස්සේ නැවත 4ෙන් බෙදුවා හරස් ගුණිතය ගත්තා. ඊට පස්සේ 3 බලය අයින් කරන්න ඝන මූලය ගත්තා. ඝන මූලය අයින් වෙනවා. මෙතනත් ඝන මූලය අයින් වෙනවා. මෙහෙන්ද කොයි ඝන මූලය අයින් වෙන විදිහ කියන්නේ r වල 3 බලය ඝන මූලය 3 බලය ඝන මූලය කියන්නේ 3න් එකේ බලය. ඊට පස්සේ බලයක බලය ප්‍රසාරණය කළ විට ඝන මූලය කැපෙනවා. 3න් එකත් එක කැපිලා r තනි වෙනවා. ඔන්න දැනගෙන හදන්න. හරිද?